සුබ දවසක් සියලු දෙනාටම ග්‍රැබිට් එල්කේ YouTube channel එකට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් පාර වීඩියෝ එකේ සාකච්ඡා කරා මින්න නොනි හුංගෝ පොත්තේ පළවෙනි පාඩම. ඒ පාඩමේදී අපිට හම්බුණා මේ ඔයගලන්ට මෙතනින් පේන ඉරගනා අක්ෂර ටික. මම ඒ වීඩියෝ එකේදී කිව්වා ඕගලන්ට මේ අක්ෂර තනියෙන් වුණත් ලර්න් කරගන්න පුළුවන් කියලා. ඒ වුණාට මං හිතුවා ආයෙත් මේ ඔගොල්ලෝ ඒක වෙනම වෙබ්සයිට් වලට ගිහලා සර්ච් කරනවට වඩා හොඳයි. ඉතින් මගේ YouTube channel එකෙන්ම ඒක මම ඔයගලන්ට කියලා දුන්නොත් කියලා. ඉතින් අපි ඉක්මනින්ම කොහොමද මේ අක්ෂර ටික නිවැරදිව ලියන්නේ කියලා බලමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පළවෙනියටම අපි සේයෝන් කියන අක්ෂර මේක තමයි මේ chart එකේ තියෙන බේසික්ම අක්ෂර ටික. අපි බලමු මේ අක්ෂර ටික කොහොමද ලියන්නේ කියලා. ඉස්සෙල්ලම ආ යන්න. ආ ලියන්නේ මේ විදියට. ඊට පස්සේ යන්න ලියන්න මේ විදියට. ඊට පස්සේ යන්න ලියන්න මේ විදියට. ඊට පස්සේ යන්න ලියන්න මේ විදියට. ඊට පස්සේ යන්න ඊට පස්සේ කයන්න කාට පස්සේ කියන්න ඊට පස්සේ කොයන්න ඊට පස්සේ කියන්න ඊට පස්සේ කොයන්න ඊට පස්සේ සයන්න සාට පස්සේ ෂියන්න මේක නිකං සී නෙමේ ෂී කියලා කියවෙන්නේ. ඊට පස්සේ සුයන්න ඊට පස්සේ සයන්න සේට පස්සේ සොයන්න සෝට පස්සේ තයන්න මේක ටා කියලා තිබ්බට මේක තා කියලා කියවෙන්නේ. අපි තාත්තා කියනකොට කියවෙන තා ඒ විදියට. ඊට පස්සේ චියන්න චීට පස්සේ තියෙනවා සූ කියලා කියවෙන්නේ. සූට පස්සේ තියෙනවා තයන්න ලේසි. තේට පස්සේ තොයන්න
ඉස්සලම් මෙතනින් ගහලා ඉරක් ඒ දෙක සම්බන්ධ වෙන විදියට මේ විදියට ගහනවා ලයින් එක. එක තෝට පස්සේ නා තියෙනවා නා යන්න නාට පස්සේ තියෙනවා නියන්න නීට පස්සේ නු යන්න නු නූට පස්සේ තියෙනවා නයන්න නේ නේට පස්සේ තියෙනවා නොයන්න නෝ නෝට පස්සේ තියෙනවා හා යන්න හා හාට පස්සේ තියෙනවා හියන්න හි ඊට පස්සේ තියෙනවා ෆුයන්න එවුනාට මේක අපි සාමාන්‍යයෙන් ෆූ කියලා තමයි කියන්නේ එතන ඔයාලට පේනවා ඇති ෆූ කියලා දෙන්නේ ෆූ මේක ෆුයන්න ෆූට පස්සේ තියෙනවා හයන්න හේ ලේසි ඊට පස්සේ තියෙනවා හෝ හොයන්න හෝ හෝට පස්සේ තියෙනවා මයන්න මා මාට පස්සේ තියෙනවා මියන්න මී මීට පස්සේ තියෙනවා මූ මූට පස්සේ තියෙනවා මේ අකුර මේට පස්සේ තියෙනවා මෝ යන්න මෝට පස්සේ තියෙනවා යා යන්න යාට පස්සේ තියෙනවා යු අකුර යුට පස්සේ තියෙනවා යෝ අකුර යෝට පස්සේ තියෙනවා රා අකුර රා රාට පස්සේ තියෙනවා rii අකුර රීට පස්සේ තියෙනවා රී අකුරේ මෙතනින් අර මෙහෙම ඒගොල්ලෝ මේ සම්බන්ධ කරලා ලියනවා අපි සාමාන්‍යයෙන් ලියද්දී මේ දෙක සම්බන්ධ කරලා ලියන්නේ මෙහෙම ගහලා ඉරක් මේක මෙතනින් පටන් ගන්නවා මේක මේ විදියට මෙන්න මෙතනින් ගැහුවා ඉරක් පස්සේ මෙතනින් පටන් ගන්න මේ විදියට ඒක අවසන් කරනවා තමයි රියන්න ඊට පස්සේ
රු අකුර. ඊට පස්සේ රේ රේට පස්සේ තියෙනවා රෝ අකුර රොයන්න. ඒකන හරියට අපි තුන ලියනවා වගේ තුන ඉලක්කම ලියනවා වගේ. රෝට පස්සේ තියෙනවා වාකුර. මෙතනින් ඔයගලන්ට මේ වායකයේ ෂේප් කට් එකම තියෙන අනිත් අකුරු දෙක තමයි රේ අකුරයි නේ අකුරයි. ඒක අපි දැන්ට ලිව්වා. ඊට පස්සේ වෝ මේක අපි සාමාන්‍යයෙන් ස්පෝකන් වලදී මේ වෝ එක ඕ කියලා කියවෙන්නේ මේක නැතුව ඕ විදිහට කියවෙන්නේ. මේ තියෙන W එක නැතුව ඕ විදිහට කියවෙන්නේ. ඕ නැත්නම් වෝ. ඊට පස්සේ අන්තිම ඒ chart එකේ අන්තිම අකුර n. මේ chart එකේ ඉස්සෙල්ලම ඉගෙන ගත්තේ සෙයියොන් එක. ඊට පස්සේ අපි මේ ඉරගනා chart එකේ දකුණු පැත්තට යමු. ඒක නම් අපි කලින් බේසික් chart එකේදී ඉගෙන ගත්ත අක්ෂර වලට තෙන් දාලා තමයි මේ chart එක හැදෙන්නේ. මේ තියෙන තෙන් මේ තෙන් අපි බලමු ඒකත්. ගා ලියන්නේ මේ විදියට ක ලියලා කට දානවා තෙන් දෙක තෙන් එක දානවා. ඊට පස්සේ ගී ලියන්නේ කී ලියලා කීට දානවා තෙන්. ඊට පස්සේ ගූ කූ එකට දානවා තෙන්. ඊට පස්සේ ගේ එකට දානවා තෙන්. ඊට පස්සේ කෝ එකට දානවා තෙන්. ඊට පස්සේ සා එකට දානවා තෙන්. ඊට පස්සේ ෂී එකට දානවා තෙන්. ඊට පස්සේ සූ එකට දානවා තෙන්. ඊට පස්සේ සේ එකට දානවා තෙන්. එක zේ වෙනවා එතකොට. ඊට පස්සේ සෝ එකට දානවා තෙන්. ඊට පස්සේ සෝ වෙනවා. ඊට පස්සේ තා එකට තෙන් දානවා. මේ ආයි G කියලා තියෙනවා. මේක අපි G කියලත් කියනවා D කියලත් කියනවා. මේ චී එකට දානවා තෙන්. G එහෙම නැත්නම් D ඒ විදිහට තමයි මේ අක්ෂර කියවෙන්නේ. ඊට පස්සේ zoo අර අපේ zoo කියලා තිබ්බ එකට දානවා තෙන්. zoo වෙනවා. මේක DHU කියන විදිහටත් කියවෙනවා දූ වගේ. ඊට පස්සේ දේ එකට දානවා තෙන්. මේක එන්න ඕනේ මේ හරිය. ඊට පස්සේ තෝ එකට තෙන් දානවා. ඊට පස්සේ හා එකට දානවා තෙන්. බා. ඊට පස්සේ කී එකට දානවා තෙන්. ඊට පස්සේ පූ එකට දානවා තෙන්. බූ. ඊට පස්සේ බේ එකට දානවා තෙන්. බේ. ඊට පස්සේ ඕ එකට දානවා තෙන්. බෝ වෙනවා. ඊට පස්සේ හා එකට දානවා මේ තියෙන්නේ මරු ලකුණ. අපි ඉස්සෙල්ලා දැම්මේ තෙන් මේකට දැන් දාන්නේ මරු. ඉස්සෙල්ලා තෙන් දැන් මරු. මේක හා එකට දානවා මරු ලකුණ.
මේක පා කියලා තමයි කියන්නේ. පා. පී ලියන්නේ හී එකට තෙන් සොරි හී එකට දානවා මරු. ඊට පස්සේ පූ එකට පූ ලියන්නේ ෆූ එකට දානවා තෙන් නෙමෙයි මරු. මොකක් ටිකක් පැටලෙනවා වගේ. ෆූ එකට දානවා මරු. ඊට පස්සේ පේ කියන්නේ හේකට දානවා මරු. පේ. ඊට පස්සේ පෝ එකට දානවා මරු. පෝ. එතකොට අපේ ඒ chart එකත් අන්තිමටම අපි ආවා පෝ වෙනකන්. ඒකත් ඉවරයි. ඊට පස්සේ තියෙන අපිට යෝන් මේකට. ඒ කියන්නේ අපි කලින් බේසික්ම chart එකේ ඉගෙන ගත්ත අක්ෂර වලට තවත් යා කියන අක්ෂරයයි යූ කියන අක්ෂරයයි යෝ කියන අක්ෂරය සම්බන්ධ වුණාම කොහොමද මේ අක්ෂර ටික කියවෙන්නේ කියන එක බලන එක. අපි ඒකත් බලමු. මියා ලියන්නේ මී එකට යා අකුර දාලා මියා. ඊට පස්සේ කියෝ ලියන්නේ කී අකුරට යෝ දාලා කියෝ. ෂෝ ලියන්නේ චී අකුරට යෝ දාලා ෂෝ. ඊට පස්සේ ෂූ ලියන්නේ සී අකුරට යූ දාලා ෂූ. ඊට පස්සේ කියූ ලියන්නේ කී අකුරට යූ දාලා. මේ ඔක්කොම අක්ෂර මේ අපි ලියන ප්‍රධාන අක්ෂරයට වඩා චූටි වෙන්න ඕනේ. කියූ. ඊට පස්සේ චා ලියන්නේ චී එකට යා අකුර දාලා චා. ඊට පස්සේ චෝ ලියන්නේ චී අකුරට යෝ සම්බන්ධ කරලා. ඊට පස්සේ heya ලියන්නේ හී අකුරට යා සම්බන්ධ කරලා. ඊට පස්සේ චූ ලියන්නේ චී අකුරට යු සම්බන්ධ කරලා චූ. නියා ලියන්නේ නී අකුරට යා සම්බන්ධ කරලා. ඊට පස්සේ නියූ ලියන්නේ නී අකුරට යු සම්බන්ධ කරලා. ඊට පස්සේ ෂා ලියන්නේ ෂී අකුරට යා සම්බන්ධ කරලා. ඊට පස්සේ හියු ලියන්නේ හී අකුරට යු සම්බන්ධ කරලා. ඊට පස්සේ කෙයා ලියන්නේ හී අකුරට යා සම්බන්ධ කරලා. ඊට පස්සේ මියු ලියන්නේ මී අකුරට යු සම්බන්ධ කරලා. ඊට පස්සේ ගියෝ ලියන්නේ කී ලියලා ඒකට තෙන් දැම්මට පස්සේ ගී වෙනවා. ඊට පස්සේ යෝ අකුර සම්බන්ධ කරනවා ගියෝ. මම ඔයාලන්ට ආයෙත් පාරක් කියනවා මේ ප්‍රධාන අක්ෂරයට පස්සේ තියෙන මේ අක්ෂරය චූටියට අපි ලියන්නේ ගියෝ. ඊට පස්සේ මී අකුරට යෝ මියෝ. ඊට පස්සේ ජියා ලියන්නේ සී ලියලා තෙන් දාලා ජී කරලා යා සම්බන්ධ කරනවා ජියා. ඊට පස්සේ බියා ඊ ලියලා තෙන් දාලා බී කරලා යා සම්බන්ධ කරනවා බියා. ඊට පස්සේ රියා ලියන්නේ ලියලා යා සම්බන්ධ කරලා. ඊට පස්සේ බියෝ ලියන්නේ හී ලියලා තෙන් දාලා බී කරලා යෝ අකුර සම්බන්ධ කරලා බියෝ. ඊට පස්සේ හියෝ ලියන්නේ හී ලියලා යෝ සම්බන්ධ කරලා. ඊට පස්සේ රියෝ ලියන්නේ rii සම්බන්ධ කරලා rii ලියලා යෝ සම්බන්ධ කරලා. ඊට පස්සේ රියු ලියන්නේ rii ලියලා යු සම්බන්ධ කරනවා. ඊට පස්සේ ගියු ලියන්නේ කී ලියලා කී එකට තෙන් දාලා ගී කරනවා. ඊට පස්සේ යු සම්බන්ධ කරනවා ගියු. ඊට පස්සේ ගියා ලියන්නේ කී ලියලා තෙන් දාලා ගී කරලා යා සම්බන්ධ කරනවා. ඊට පස්සේ නියෝ ලියන්නේ නී ලියලා යෝ සම්බන්ධ කරනවා. ඊට පස්සේ
ජූලියන්නේ සීරියල තෙන්තෙන් දාලා ජී කරලා ජී එකට යු සම්බන්ධ කරනවා ජූ වෙනවා ජූ ඊට පස්සේ ජෝ ලියන්නේ ශීලියලා තෙන්තෙන් දාලා ජී කරලා ඊට පස්සේ යෝ සම්බන්ධ කරනවා ඊට පස්සේ ජා මේක දෙයා කියලත් කියවෙනවා චීලියලා තෙන්තෙන් දාලා යා සම්බන්ධ කරනවා ජා නැත්නම් දියා ඊට පස්සේ ජූ එහෙම නැත්නම් දියු එක චීලියලා තෙන්තෙන් දාලා යු සම්බන්ධ කරනවා ජූ දියු ඊට පස්සේ ජෝ එහෙම නැත්නම් දියෝ චීලිය තෙන්තෙන් දාලා ජී හරි දී හරි කරලා ඊට පස්සේ යු සම්බන්ධ කරනවා මම නම් සාමාන්‍යයෙන් මේකට දියෝ කියලා කියන්නේ ඊට පස්සේ බියු බියු ලියන්නේ හී ලියලා තෙන්තෙන් දාලා බී කරලා ඊට පස්සේ යු සම්බන්ධ කරනවා ඊට පස්සේ පියා ලියන්නේ හී ලියලා දානවා මාරු ලකුණ දාලා යා සම්බන්ධ කරනවා ඒක පියා සොරි ඒක පියා හී ලියලා දානවා මාරු ලකුණ යා සම්බන්ධ කරනවා පියා ඊට පස්සේ පියු ලියන්නේ හී ලියලා දානවා මාරු ලකුණ යු සම්බන්ධ කරනවා පියු ඊට පස්සේ අන්තිමට පියෝ ලියන්නේ හී ලියලා දානවා මාරු ලකුණ යු සම්බන්ධ කරනවා ඒක පියෝ වෙනවා පියෝ එහෙනම් අද අපි සම්පූර්ණ ඉරගණ අක්ෂර මාලාව ලර්න් කරා මේ වීඩියෝ එක මම පොඩ්ඩක් ඉක්මනින් කරේ මේක ඔයගලන්ට තනියෙන් උනත් ලර්න් කරන්න පුළුවන් හින්දා තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට යම්කිසි ආකාරයකින් ප්‍රයෝජනවත් වුණා නම් මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ එකට බලලා දාන්න කමෙන්ට් එකක් එහෙනම් අපි ආයෙත් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ ඔයගලන්ට සුබ දවසක්